සුබ දවසක්. මගේ නම දහම් හෙට්ටිආරච්චි. මේ කොටසින් අපි බෙදා ගන්න හදන්නේ අපේ පොලි අනුපාත පිළිබඳ අදහසයි. අපි විශ්වාස කරන ආකාරයට මේ වන විට කෙටිකාලීන පොලි අනුපාත ස්ථාවර මට්ටමක පවතිනවා. මහා බැංකු මූල්‍ය මණ්ඩලය විසින්ගත් මූල්‍ය තීරණ දැනටමත් කෙටිකාලීන පොලි අනුපාත වලින් නිරූපණය වෙනවා. මීට අමතරව උද්ධමනය 15ක් ගන්න නිසා තවත් කෙටිකාලීන පොලි අනුපාත වල යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙත් මධ්‍යම සහ දිගුකාලීන පොලි අනුපාත වල වෙනස් වීම මන්දගාමීව සිදුවෙමින් පවතින බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මීළඟ මාස 12 ඇතුළත මෙම පොලි අනුපාතද පියවරෙන් පියවර පහළට එයි කියලා අපි අපේක්ෂා කරනවා. මෙම දැක්මට අපේ ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රජයේ ආදායම් තත්ත්වය. දැනට රජයේ ආදායම 128කට වැඩි වෙලා තියෙනවා. වියදම් පාලනය හොඳ තත්ත්වයක පවතිනවා. දෙවෙනි කාරණය තමයි අයවැයේ මූලික අතිරික්තය. දැනටමත් මේ වසරේ ඉලක්කය වූ රුපියල් බිලියන 750 සපුරලා තියෙනවා. ඒ වගේම බිලියන 1200කට වඩා වැඩි අගයක් පවත්වාගෙන යනවා. තුන්වෙනි කාරණය තමයි රජයේ භාණ්ඩාගාරයේ සතු මුදල් අතිරික්තය. දැනට රුපියල් බිලියන 1300කට වැඩි මුදල් අතිරික්තයක් පවතිනවා. මේ නිසාම ණය ගැනීම ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හතරවෙනි කාරණය තමයි වර්ෂයේ මේ දක්වා භාණ්ඩාගාර පිල්පත් සහ බැදුම් කර වලින් දැනටමත් ශුද්ධ ආකාරයෙන් රුපියල් බිලියන 600ක් ගෙවා අවසන් කරලා තියෙනවා. මේ කරුණු මධ්‍යම සහ දිගුකාලීන පොලි අනුපාතවල පහළ යාමට උපකාරී වෙන්න පුළුවන් කියලා අපේ අදහසයි. ඔබගේ ආයෝජන වලට ඉහළ සාධාරණයක් ඉටු කිරීමට මේ තත්ත්වයන් අපි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. බොහොම ස්තුතියි.